හෙලෝ එවරිවන් අද අපි කතා කරමු 2024 2025 වර්ෂන්ට අදාළව පැවැත්වුණු සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරයේ පළවෙනි ප්‍රශ්න පත්තරය. ඇත්තටම මේ ගැන මට කියන්න තියෙන්නේ මේක ගොඩක් ලේසි ප්‍රශ්න පත්තරයක්. මේක ලොකු අවස්ථාවක් විභාගයේ පාස් ඉංග්‍රීසි විභාගයේ පේපර් එක කියන්නේ පාස් වෙන්න බැරුව හිටපු දරුවන්ට S සාමාර්ථයක් අරගන්නත් B මට්ටමේ වගේ හිටපු දරුවන්ට CB වගේ මට්ටම් වල හිටපු දරුවන්ට A එකක් අරගන්නත් ලොකු අවස්ථාවක් කියන එක තමයි මට මේ පේපර් එක දැක්කහම කියන්න හිතුනේ. හරි අපි බලමු පේපර් එක. මම ලේසි දේවල් එහෙම සාකච්ඡා කරන්නම්, විස්තර කරන්න ඕන තැනක මම විස්තර කරන්නම්. right. Test 1. Match the following pictures with the statement given below. Write the letter of the most suitable picture in the box given against each statement. හරි. දෙවෙනි එකේ තියෙනවා caution elephants are crossing. එතකොට elephants කියන වචනේ ඉතින් අපි එදා ඉඳන්ම පොඩි කාලේ ඉඳන්ම දන්න එකක්. උත්තරය B. ඊළඟට danger beware of crocodiles. කිඹුල්ලුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. උත්තරය E. ඊළඟට step in delicious food to suit your taste. foods ගැන ආහාර ගැන කතා කරේ. උත්තරය D. ඊළඟට be generous help needy patients in hospitals. රෝහල් වල ඉන්න අවශ්‍යතා ඇති රෝගීන්ට උදව් කරන්න. එතකොට donate පරිත්‍යාගයක්. උත්තරය A. go slow accident prone area. එතකොට accident වෙන්න පුළුවන් area එකක්. උත්තරය F. right. මේකෙත් එහෙකට එක ලකුණ ගන්න ලකුණු 5යි. අපි බලමු ඊළඟට ටෙස්ට් 2 එක. මේකේ fill in the blanks of the following text using the words given in the box. Write the letter of the most suitable answer in the space given. right. මම මේ දෙවෙනි තැන ඉඳන් මෙන්න මේ හරිය ඉඳන් කියවන පටන් ගන්නම්. වෙලාව නැත්නම් අපත යනවනේ. Start studying early so that you have plenty of time to. ඔයාලට ගොඩක් වෙලාව තියෙනවා මොන සඳහාද? රිවයිස් කරන්න. ඒ කියන්නේ නැවත අධ්‍යයනය කරන්න. උත්තරය A. make sure you have all the මෙතන තියෙනවා මේ බලන්න and කියන එකක්. මේ බලන්නකො. and එකට එහා පැත්තේ තියෙන past papers කියලා. එහෙනම් ඉතින් මේ පැත්තට එන්නත් ඕනි. එවැනි දෙයක් තියෙනවා notes. එහෙනම් උත්තරයට එන්න ඕනි E. ඊළඟට organize your material in such a way that makes it fine. හොයාගන්න අනිවාර්යෙන් පහසු වෙනවා. උත්තරය EC. ඒ කියන්නේ F. ඊළඟට find a මොන වගේ place එකක්ද? to study ඉගෙන ගන්න හොඳ නිහඬ පරිසරයක්. නිහඬ කියන්නේ quiet. උත්තරය C. ඊළඟට make sure that you have a good ventilation and a chair මොන වගේ chair එකක්ද? සුව පහසු chair එකක්. උත්තරය B. මේකෙත් එහෙකට එක ලකුණ ගන්න ලකුණු 5යි. right. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ test 3. Study the picture and fill in the blanks in the paragraph using the words given in the box. Write the letter of the correct word. නිවැරදි වචනේ අකුරයි ලියන්න කියලා තියෙන්නේ. හරි. එහෙමනම් අපි බලමු. මේකෙත් මම මැද හරියදී පටන් ගන්නම්. In my drawing you can see the hoisted. hoisted කියන්නේ ඔසවලා තියෙනවනේ. එතකොට මොනවද ඔසවලා තියෙන්නේ? එතකොට මෙතන අපිට ගන්න පුළුවන් flags කොඩි. එහෙනම් උත්තරය D. hoisted by the. එතකොට මෙහෙම කරලා තියෙන්නේ කවුද? guestලා. එතකොට මෙතන කොඩි ගාව ඉන්නවා 4 දෙනෙක්. එතකොට බහුවචනයක් පැහැදිලිවම එන්න ඕනි. උත්තරය F. ඊළඟට in the pavilion students are in two. මේ වේදිකාවේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නේ පේලි දෙකකට. ඒ කියන්නේ ලයින්ස් දෙකකට. උත්තරය K. ඊට පස්සේ කියනවා there are some on the table. මේ මේසුඩ පැහැදිලිවම තියෙන්නේ තෑගි වගයක්. උත්තරය gifts. උත්තරය A. table placed between the and the oil lamp. එතකොට මෙතන oil lamp එක තියෙනවා. ඒ වගේම oil lamp එක තියෙනවා මෙතන. ඒ වගේම මෙතන තියෙන දේනේ මේ කියන්නේ චූටි වේදිකාවක්. ඔය මොනවා හරි කතා කරන්න එක්කෝ කුසලානයක තෑග්ගක් දෙන්න මොනවා හෝ හදපු චූටි කුඩා වේදිකාවක්. ඒක පෝඩියම් එකක්. එතකොට උත්තරය J. උත්තරය J. and the oil lamp. මේ oil lamp එක with flowers
මල් වලින් මක් කරලා තියෙනවද? decorated කරලා තියෙනවා. answer එක C. You can also see an behind the oil lamp. මේ oil lamp එකට පිටිපසින් oil lamp එකට පිටුපසින් තියෙන්නේ පුටුවක්. එතකොට ඒක ඇඳි පුටුවක්. arm chair එකක්. උත්තරය H. behind the oil lamp a troop of කණ්ඩායමක්. අනිවාර්යෙන් troop එකක් නැටුම් කණ්ඩායමක්. එහෙනම් troop of dancers උත්තරය E. are ready to perform on the stage. එතකොට මොන වගේ stage එකක්ද මේක? එලිමහනේ තියෙන එකක්. උත්තරය open stage උත්තරය I. ඊළඟට the agenda is displayed on the agenda එක displayed කරලා තියෙන්නේ ඒ කියන්නේ පෙන්නලා තියෙන්නේ කොහෙද? on the screen උත්තරය B. දැන් මේකේ හරි ගාන දෙකට බෙදලා ලකුණු පහෙන් කීයද කියලා හම්බ වෙනවා. right හරි. එහෙනම් අපි බලමු test 4 එක. Suraj sent an email to his friend Kumar inviting him to join on a trip. Here is Kumar's reply. Fill in the blanks of the email using the words given below in the box. After and but if or. මෙතන පැටලෙන තැන් දෙකක් තිබුණා. මම ඒ දෙක ගැන කතා කරන්නම්. Thank you for inviting me to join the trip. Traveling is something that I love. Unfortunately, I will not be able to join you as කියන නිසා කියන තේරුම. My mother is not well. එකක් තමා මෙයත් එක ජොයින් වෙන්න විදිහක් නැහැ මේ ට්‍රිප් එකට. අම්මා සනීප නැහැ. I have to get ready for the text. මට ටෙක්ස්ට් එකට ලෑස්ති වෙන්නත් ඕනි. එතකොට මෙතන පැහැදිලිවම කාරණා දෙකක් තියෙනවා. ওই කාරණා දෙක වෙන් කරගන්න දාන්න වෙන්නේ and කියන එක. හරිද? දැන් මෙතන පැටලෙන්න පුළුවන් but එහෙම දාලා. නමුත් ඕක and කියන එක තමයි එන්නේ. ඊළඟට I have to get ready for a test to be held next week. Have fun. විනෝද වෙන්න මෙතන කියලා තියෙනවා be careful. එතකොට පැහැදිලිවම මේක ප්‍රතිවිරුද්ධයි. එක පැත්තකින් විනෝද වෙන්න කියනවා අනිත් පැත්තෙන් කියනවා be careful. ඒ කියන්නේ නමුත් ඒත් උත්තරය but. ඊළඟට be careful. ඊළඟට you wish to swim. ඔයා පිහිනනවා නම් එහෙම කරනවා නම් උත්තරය if. If you wish to swim. ඊළඟට bath. එතකොට මෙතන තියෙනවා swim කියන උත්තරය. ඊළඟට තියෙනවා bath. මොකක් හරි දෙකෙන් එකයි. එහෙනම් උත්තරය O. In streams and rivers on your way. ඊළඟට let's meet. මුණ ගැහෙමු the trip එකෙන් පස්සේ උත්තරය after. මේකෙත් එහෙකට එක ගානේ ලකුණු 5යි. right හරි. එහෙනම් අපි බලමු test 5 එක. මේකේ read the following sentences about chipmunks. ඒ කියන්නේ දඬුලේන්නු. Match the sentences from 1 to 6 with the topics given in the table below. Write the correct number. number එකයි ලියන්න තිබුණේ. ඔන්න වැරදිච්ච ඉතුරු තැන. දැන් මේ වගේ දිග උත්තරයක් ලියන්න පුළුවන් කියලා මේ වගේ ලොකු මේ පේලියක් තිබුණා කියලා මේකේ ලියන්න යන්නේ නෑ. දැන් මේ හැබිටට් කියන්නේ මේගොල්ලෝ ඉන්න වාස භූමි ආහාර මොනවද කියලා ඒවා ලියන්නේ නෑ. ඒවා සඳහන් වෙලා තියෙන ප්‍රේස් එකේ අංකේ ලියන්න. දැන් මේ එක පළවෙනි එක ලියලා තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට ඕකට ගැටලුව මොකද්ද? දැක ගමන් උත්තර ටික ලියාගෙන යනවා. මේ ප්‍රශ්නේ මොකද්ද කිව්වේ කියලා ඒක තේරුම් අරගන්න නැහැ. ඔය ගොඩක් අයගේ රිසල්ට්ස් අඩු එන්නෙම මේ හේතුව නිසා. දැන් අපි ගෙදර ඇවිල්ලා කියනවනේ අපි ඕක හරියට ලිව්වා. ඒක නම් හොඳ පේපර් එකක් මෙච්චර ප්‍රමාණයක් ලකුණු ඇති කියලා. නමුත් රිසල්ට් එනකොට එහෙම නැහැනේ. ඇයි නැති වෙන්නේ? ප්‍රශ්නේ කියලා තියෙන දේ නෙමෙයි කරලා තියෙන්නේ. රයිට්. බාන දෙවෙනි එකේ තියෙනවා හැබිටට්. මොනවද මේ හැබිටට් කියන්නේ? වාස භූමිනේ. එතකොට බාන්නකො මේ ඉන්න ප්‍රදේශ මේ තියෙන්නේ නෝර්ත් ඇමරිකා, හරිද? ඊස්ටර්න් and some parts south eastern region United States මේ තියෙන්නේ වාස භූමිය. එහෙනම් මොකක්ද උත්තරේ? 3. මෙතෙන්ට දාන්න ඕනේ number 3. right. ඊළඟට food ආහාර. එතකොට බාන්න ආහාර ගැන සඳහන් කරලා තියෙනවද කියලා කොහේවත් මේ බලන්න. මේ පස්වෙනි එකේ seeds, nuts, ඇට වර්ග, fruits, පළතුරු, berries ඔය තියෙන්නේ. එහෙනම් උත්තරේ මොකද්ද? 5. ඊට පස්සේ කියනවා different types වර්ග. එතකොට බලන්න වර්ගනේ මේ තියෙන්නේ මේ different කියන වචනේම තියෙන්නේ. මේ species කියන්නේ වර්ග. එහෙනම් උත්තරය 2. second one.
හරි. a body feature ශරීර ලක්ෂණ බලන්න ශරීර ලක්ෂණ දැන් අපිට බලන්න තියෙන්නේ 4යි 6යි විතරනේ. 4 වෙනි එක බලන්නකෝ. they are characterized by distinctive dark light strips. ඊළඟට they are back ඒගොල්ලන්ගේ පිටිපස්ස තියෙනවලු dark අඳුරු වෙච්ච light strips කියන්නේ එරි. එහෙනම් ඒක තමයි body feature. උත්තරේ මොකද්ද? 4 4 වෙනි එක. එහෙනම් ඉතින් ඊළඟ එක කියවන්නවත් ඕනේ නැහැ. ඉතුරුනේ මොකද්ද? 6 ආයු කාලය life span. right මේකටත් ඒකට එක ගානේ ලකුණු 5යි. right. text 6 එක මම මේක ලියන්න යන්නේ නැහැ. මොකද මේකේ උත්තර එක එක්කෙනා එක එක විදිහට ලියන කියන්නේ ස්ටයිල් එකත් එක්ක වෙනස් වෙන්නේ. ඒක නිසා ඒක උත්තර බලන්න නැතුව ඒ කියන්නේ ලියපු උත්තර බලන්න නැතුව මිසක් කියන්න බෑ. දැන් සමහරලාට මම උත්තරයක් දැම්මොත් ඊට වඩා වෙනස් තව කෙනෙක්ගේ උත්තරය. ඉතින් ඒක නිසා ඒකම හරිය කියලා කියන්න බැහැනේ. කොහොම නමුත් මේ ටෙක්ස්ට් 6 එකේ කියවෙන්නේ මොකද්ද? The Environment Society of your school has organized a program for distributing plants among the students to mark the environment day. Write a notice. ඉතින් notice එකක් ලියන්න නම් උඩින් මොකද කරන්න ඕනි? notice කියලා දාලා යටින් එක ඉරක් ගැහුවා. දැන් මේකට ඇතුළත් කරන්න ඕනි මොනවද? date එකයි time එකයි place of distribution. මේ බෙදා හරින දවසක්. invitees කාටද ආරාධනා කළේ types of plants to be distributed මොන වගේ පැලද බෙදා දෙන්නේ. ඉතින් මේක මේ ප්‍රශ්නේම අරගෙන ලියන්න පුළුවන්. The Environment Society of our school has organized a program for distributing plants among the students. ඔන්න දිනයක් දානකොට මොකද්ද? on කියලා අනාගත කාලේ දිනයක් දැම්මා. ඊළඟට වෙලාවක් දැම්මා එක්කෝ at 9 am නැත්නම් from 2 කියලා වෙලාවල් දෙකක් දාන්න පුළුවන්. ඊළඟට කොහෙදද මේක බෙදා දෙන්නේ? එක්කෝ in the public playground නැත්නම් in the school premises කොහේ හරි ස්ථානයක් දැම්මා. ඊට පස්සේ invitees කාටද මේකට ආරාධනා කරන්න. ඒ වගේම types of plants මොනවද මේ ගේන්න ඕනේ. ওই ටික දාලා මේ අන්තිමේදී notice by මේ notice එක සඳහන් කරන්නේ කවුද කියලා. එක්කෝ the secretary නැත්නම් the environment society මේ වගේ එකක් දාලා අවසන් කළා නම් මේකේ ලකුණු ටික අරගන්න තිබුණා. right. හරි. test 7 එක බලන්න. read the text and underline the most suitable answer for the questions given below. right. What made Swami stop wandering through the streets? බලන්න මේක අන්ඩර්ලයින් කරන්න තියෙන්නේ. ඒක නිසා වඩාත් පහසුයි. බලන්න ඔකටම කලින් මේ ප්‍රශ්නේ මේ වගේ එකක් දුන්නාම මේ ප්‍රශ්නේ තියෙන වචන ටික කොහෙද බලන්න තියෙන්නේ අංක එකටම. What made Swami stop wandering through the streets? එතකොට මෙතන තියෙනවා උත්තර ටික බලන්න. The noise made by vendors, very bright mangoes and guavas, crowded lanes in the market. එතකොට මෙන්න මෙතන තියෙනවා he stopped මේ තියෙන්නේ මෙතන stop මෙතන stop. හරිද? එහෙනම් බලාගෙන යන fruit stall attracted by the vibrant colors පාට ගැන කතා කරලා තියෙනවා. mangoes and guavas තියෙනවා. මෙන්න mangoes and guavas මෙන්න bright පාට ගැන කතා කරලා තියෙනවා. එහෙනම් answer එක වෙන්න ඕනි මොකද්ද? උත්තරය B. right. උත්තරය B. හරි. ඊළඟට බලන්න දෙවෙනි එක. Why was Swami hesitant to buy fruits? ඇයි මේ බලාගෙන හිටියේ? ඒ කියන්නේ මේ බලාගෙන හිටියේ නැත්නම් කල්පනා කළේ මග හැරියේ මේ fruits ගන්න. මේ වචනේ hesitant කියන එක මේ තියෙන්නේ මේ මෙතන. උත්තර මොනවද දීලා තියෙන්නේ? He didn't want to spend his money. He wanted his friend to buy him some fruits. He didn't have enough money. මේ බලන්න Swami hesitated. His pocket was empty except for a few coins. කාසි කිහිපයයි pocket එක empty වෙලා. එහෙනම් මොකද්ද? එයාට enough money. ඒ කියන්නේ සල්ලි හරි. ඒ කියන්නේ සල්ලි තිබුණේ නැහැ. උත්තරේ එන්න ඕනි. උත්තරය C. දෙවෙනි එකට උත්තරය C. හරි. අපි බලමු එහෙනම් තුන්වෙනි එක. third one. ඒකේ තියෙනවා how did Raj help his friend? රාජ් කොහොමද උදව් කළේ බලන්න. by sharing the mango, to give him a coin to buy a mango, by talking about their childhood dreams. මේ බලන්න මෙන්න මෙතන තියෙනවා
Raj noticing his friend's unhappy expression, reached into his pocket. එයාගේ pocket එක අත දාලා and pulled out a shiny coin. coin එකක් අරගෙන here take this කියලා දුන්නා. let's share the mango කියලා. එතකොට එහෙනම් උත්තරය මොකද්ද? by sharing the mango, by giving him a coin to buy a mango, by talking about their childhood dreams. ෂෙයාරින් මැංගෝ මෙතන පැටරෙන්න පුළුවන් මේ ෂෙයාරින් මැංගෝ කියන එක මෙතන තිබුණු හින්දා නෑ ඒක නෙමෙයි එන්න ඕනි මෙයා මුලින්ම කාසියක් දුන්නා එයාට ඒක මිලදී ගන්න කියලා. එතකොට උත්තරේ එන්න ඕනි උත්තරය B by giving him a coin to buy a mango. මැංගෝ එකක් අරගන්න කියලා දුන්න පස්සේ තමයි ෂෙයා කරන්න උත්තරේ B. ඊළඟට හතරවෙනි කෙනේ අහනවා how did they feel after buying the fruit? මේ ෆෘට් එක මිලදී ගත්තට පස්සේ යාට how did they feel ඒගොල්ලන්ට දැනුනේ කොහොමද? right ඊට පස්සේ බලන්න මේ අන්තිම හරිය Swami face lit up. Thanks Raj, you are the best. As they bought the fruit and sat under a nearby tree. ගහක් ළඟ වාඩි වෙලා they laughed. hina වුණා. talked about their dreams. ඒගොල්ලන්ගේ හීන ගැන කතා කළා. feeling the warmth of friendship. මිත්‍රත්වයේ ගැන දැනුණා. එහෙනම් උත්තරය happy and content, sad and worry, silent and thoughtful. sad උනේ නෑනේ. එහෙමනම් මෙතන laugh hina වෙන්න විදිහකුත් නෑනේ. silent and thoughtful. silent කියන්නේ නිහඬයිනේ. නිහඬ වෙන්න විදිහකුත් නෑනේ. මෙතන talk කියලා කතා කරා කියලා තියෙනවනේ. එහෙනම් answer එක එන්න ඕනි happy and concerned. right. අපි ඊළඟට බලමු 5 එක the meaning of the word hesitated. මෙතන hesitated උනා කියලා කියන්නේ waited බලාගෙන හිටියා. right. හරි. දැන් බලමු ටෙස්ට් 8 එක. මේකත් ගොඩක් ලේසි. write a paragraph on any one of the following topics. use about 50 to 60 words. එතකොට වචන 50 60ත් අතර ලියන්න කියලා තියෙනවා. පුළුවන් නම් අන්තිමේදී අපි ලියපු වචන ගාන දාන්න. ඒක මං හිතන්නේ ඔයාගේ ලකුණු දෙනකොට ඔයාලට ලොකු උදව්වක් වෙන්න පුළුවන්. එහෙම නොදැම්ම කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් advantages of traveling. මම මෙතන මතක් කරන්නම් වරද්ද ගන්න ඕන තැන් ටිකක්. දැන් advantages of traveling කිව්වහම මේ ගමන් කරන එකේ තියෙන advantages වාසි ලියන්න ඕනි. එහෙම නැතුව ගමන් කරපු තැනුයි ඒවැ බලපු දේවලුයි ඕව නෙමෙයි. right. එතකොට මේ මොකක් හරි traveling කියන්නේ අපි මේ හිමින් ගමන් කරන එකන්නේ මොනවද මේවැ තියෙන වාසි? අපිට පුළුවන් අලුත් මිනිස්සුන් අඳුර ගන්න, හරිද විනෝදයක් ලබන්න පුළුවන්, විවිධ ස්ථාන නරඹන්න පුළුවන්, ඒ ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්. තේරුණාද? මෙන්න මේ වගේ දේවල් තමා අපිට හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඕවා තමා වාසි. ඕවා තමා ලියන්න ඕන. එතකොට ඊළඟ මේ රචනාවේ තියෙනවා my favorite sport. මම කැමතිම ක්‍රීඩාව. ඉතින් ඕක දැන් අපිට දැන් ක්‍රිකට් ගැන ලිව්වත් my favorite sport is cricket. right. it is a team game. එක ටීම් කණ්ඩායමක් හැටියට කරන එකක්. we need the bat and ball to play cricket. අපිට බැට් එකක් බෝලයක් ඕන වෙනවා ක්‍රිකට් ප්ලේ කරන්න. right. cricket is played at the playground. cricket playground එක ප්ලේ කරනවා. ඔන්න වගේ දේවල් ලියන්න තියෙන්නේ. ඉතින් එතකොට මේ රචනා දෙකම හොඳට තේරුම් අරගත්තා නම් සරලව කල්පනා කරලා මේකේ ලියන්න තිබුණ එක ඡේදයක් හැටියට. right. ඒක හරියට ලිව්වනම් එතෙන්ට ලකුණු 5ක් අඩුම තරමේ ලකුණු 4ක් හරි හම්බ වෙනවනේ. එහෙමනම් අපිට මේ පේපර් එකේ මේ ෆස්ට් පේපර් එකේම ලකුණු 35කට වඩා වැඩියෙන් අරගෙන S මාක් එක අරගන්න තිබුණා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී මේකේ part 2 ගැන කතා කරමු. right. එහෙනම් ගිහින් එන්නම්. goodbye.